හෙලෝ යාලෝනේ අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔය ඇනලොග් කැමරා සිස්ටම් එකක් ෆික්ස් කරගන්නවා නම් ඔයාට වීඩියෝ කේබල් එක විදියට Cat 6 ඔයා යූස් කරන්න හිතන් ඉන්නවා නම් Cat 6 එකයි වීඩියෝ බැලුන් එකයි කොහොමද නිවැරදිව කනෙක්ට් කරගන්නේ කියලා බලන්න. ඉතින් අපේ වීඩියෝ එක බලමු. ඉතින් මම වීඩියෝ එකේ A to Z කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා සිම්පල් ටෙක්නිකල් එකක් එක්ක ඔයාලට කියලා දෙන්න. ඉතින් අපිට මේ වැඩේට අවශ්‍ය වෙනවා Cat 6 කේබල් එක. දැන් මම මෙතන සාම්පල් එකක් විදිහට අරන් තියෙන්නේ පොඩි කේබල් එකක්. ඉතින් ඔයාලා සාමාන්‍ය CCTV ෆික්ස් කරද්දී ඔයාලගේ කැමරාව ගාව ඉඳන් DVR එකට තියෙන දුරට ඩිස්ටන්ස් එකට වයර් එක නිවැරදිව කපා ගන්න ඕන. ඒතකොට ඔයා නිකමට හිතන්න මේ පැත්ත තමයි කැමරාව තියෙන පැත්ත, මේක තමයි DVR එකට පැත්තට ෆික්ස් වෙන වයර් ලයින් එක කියලා. එතකොට ඔයාට මේ දෙපැත්තට තමයි බැලුන් දෙක ලේසියෙන්ම ෆික්ස් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේ Cat 6 කේබල් එකේ වයර් 8ක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජෝඩු 4ක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා Cat 6 කේබල් එකක් ගත්තා නම් ඔයාට පිට කේසින් එක මෙන්න මේ විදිහට තැඹිලි පාටින් තමයි බලා ගන්න පුළුවන්. ඒ කේසින් එක සුද්ධ කරගත්තාන් පස්සේ ඔයාට මෙන්න මේ වගේ වයර් ජෝඩු 4ක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වයර් ඔක්කොම 8ක් තියෙනවා. එතකොට මේක එකට එක ඔතල තමයි එන්නේ. එතකොට මේකින් අපි මුලින්ම අපි කැමරාව ෆික්ස් කරගන්න ඕන එක ජෝඩුවක් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඒ කේබල් එක අපි මුලින්ම සුද්ධ කරගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට බැලුන් ජෝඩුවක් ගන්නවා. එතකොට අපිට CCTV ෆික්ස් කරද්දී Cat 6 දාලා ඔයා යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ බැලුන් ජෝඩුවක් ගන්න ඕන. ඉතින් මම අරන් තියෙන මේක iLink brand එකේ 8MP වීඩියෝ බැලුන් එක. ඒ කියන්නේ මේක maximum 8MP resolution වෙනකන් quality එක support කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පාට දෙකට තමයි එන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටයි රතු පාටයි තමයි එන්නේ. ඉතින් දැන් මම ඔයාලට මුලදීම වීඩියෝ එකේ පෙන්නුවා මෙන්න මේ විදිහට නිලුයි සුදුයි වයර්, ඒ කියන්නේ වයර් දෙකක් තියෙනවා. ඒ වයර් දෙකට තමයි වීඩියෝ බැලුන් දෙක තියෙන්නේ. ඒ දෙක මුලින්ම සුද්ධ කරගන්න කියලාත් මම කිව්වා. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝ බැලුන් එකේ බලා ගන්න පුළුවන් පොඩි නිකන් ස්විච් දෙකක් වගේ තියෙනවා. මේ ස්විච් දෙකෙන් එකක් දැන් අලු පාට ස්විච් එකක් තියෙනවා, සුදු පාට ස්විච් එකක් තියෙනවා. මම මේකේ අලු පාට ස්විච් එක ප්‍රෙස් කරලා මෙන්න මේ නිල් පාටයි සුදු පාට යන වයර් එකේ තඹ තියෙන මේ සීමාව ඇතුළට යවා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ කේබල් එක එහෙම ඇතුළට යවා ගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙම අනිත් පැත්තේ තියෙන සුදු පාට ස්විච් එක මම ඒකත් මෙන්න මේ විදිහට අතින් ප්‍රෙස් කරලා මේ නිල් පාට වයර් එකේ තඹ කම්බිය ඇතුළට යවා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම කැමරාව පැත්තට හයි වෙන වීඩියෝ බැලුන් එකට කේබල් එක සාර්ථකව කනෙක්ට් කරගත්තා. ඉතින් මේ තියෙන රතු පාට කලර් ඩොට් එකත් එක්ක එන වීඩියෝ බැලුන් එක මේක තමයි DVR එක පැත්තට ෆික්ස් වෙන්නේ. අර කලර් කෝඩ් එකටම ගැලපෙන්න අලු පාට ස්විච් එක ප්‍රෙස් කරලා සුදුයි නිලුයි වයර් එක මෙතනත් ඒ විදිහටම ඇතුළට යවා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට ස්විච් එක. ඒ සුදු පාට ස්විච් එක මෙන්න මේ විදිහට ප්‍රෙස් කරලා නිල් පාට වයර් එක මෙන්න මේ විදිහට දාගන්න තමයි තියෙන්නේ. ඒ දාගත්තන් පස්සේ ඔයා සාර්ථකව වීඩියෝ බැලුන් එක කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ නිල් පාට වයර් එක. ඒකත් මේ සුදු පාට බටන් එක ප්‍රෙස් කරලා ඒක හොඳට ප්‍රෙස් කරලා ඉවරලා මේක වයර් එක ඇතුළට දාලා තද කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ලේසියෙන්ම ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා වීඩියෝ එක හරියට බලලා කනෙක්ට් කරගත්තා නම් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ෆයිනල් අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට මේක ටෙස්ට් කරගන්න පුළුවන්. ඔයා මේක එක පැත්තක් දෙන්න කැමරාවට, අනිත් පැත්ත DVR එකට දෙන්න. දීලා කැමරා එකට පවර් එක දීලා බලන්න. අනිවාර්යයෙන්ම මේකේ තියෙන කේබල්ස් ටික හරියට ඔයා බැලුන් එකට ජැක් කරලා තියෙනවා නම් ඔයාගේ අනිවාර්යයෙන්ම කැමරා view එක DVR එකෙන් view වෙලා පේන්න ඕන. ඉතින් ඔයාට මේ වීඩියෝ එකකින් A to Z වීඩියෝ බැලුන් එක කනෙක්ට් කරගන්න විදිය අපි කියලා දීලා තියෙනවා. ඉතින් ටෙක්නිකල් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් 0.77යි 760යි 72යි 63 නම්බරයට කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එක දැන්ට ඉවරයි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක follow කරලා subscribe කරලා share කරලා යන්න අමතක කරන්න එපා.